ඔයාලා මගේ Nova 14 series එකත් ඒ වගේම 15 series එකත් කියන series දෙක ගැනම videos ඉල්ලලා තිබුණා. ඉස්සරහට Nova 15 series එක ගැන videos ගේන බලාපොරොත්තුෙන් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Nova 14 series එකේ අවසාන device එක වන Huawei Nova 14 Ultra කියන device එක ගැන තමයි කතා කරන්නේ. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මුලින්ම අපි කතා කරන්න යන්නේ Nova 14 Ultra එකේ performance කොහොමද කියලා. 8020 7 nanometer chipset එකක් තමයි අපිට මේ device එකේ බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඒකම Harmony OS 5.0 කියන Huawei ලාගෙම OS එක තමයි මේ device එකේ run වෙන්නේ. ඒකම මේ device එකේ GPU එක විදිහට Malion 2CU කියන GPU එක තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ price range එකේ හැටියට හොඳ graphic performance එකක් මේ GPU එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ device එකේ RAM එක ගැන කතා කරොත් අපිට 12GB වලින් විතරයි මේ device එක launch කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට 12GB RAM වලින් විතරයි buy කරන්න පුළුවන්. ඉතින් 12GB RAM එකත් එක්ක 256GB ඒ වගේම 512GB 1TB කියන storage version තුනෙන්ම අපිට මේ device buy කරන්න පුළුවන්. මේ device එකේ chipset එක 7 nanometer උනත් Huawei ලාගේ Kirin chipset එකක් නිසා අලුතෙන් හදපු මේකට 5G support කරනවා. ඒ නිසා 5G support කරන device එකක් විදිහට මේ device එක හඳුන්වන්න පුළුවන්. හැබැයි දුකට කාරණේ තමයි තාමත් මේ device එකේ 7 nanometer chipset එකක් තමයි use කරලා තියෙන්නේ. ඉතින් speed limitation එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ chipset එක පරණ නිසා. මේ price එකට හොඳ performance එකක් තියෙන device එකක් විදිහට මේ device එක හඳුන්වන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ device එකේ camera setup එක ගැන. මේ device එක flagship device එකක් නොවන නිසා මේ device එකේ camera performance ටිකක් අඩුයි. අපිට back එකේ triple camera setup එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒ lenses මොනවද කියලා. 50 megapixel 24mm wide lens එකක්, 50 megapixel 88mm periscope telephoto lens එකක්, ඒ වගේම 13 megapixel 13mm ultra wide lens එකක් විදිහට lenses තුනක් අපිට බලා ගන්න පුළුවන් වෙන back එකේ. ඒකම front එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන lenses දෙකක්. ඒ තමයි 8 megapixel 52mm telephoto lens එකක්, ඒ වගේම 50 megapixel ultra wide lens එකක් විදිහට lenses දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. price range එකට ගැලපෙන විදිහේ camera setup එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද එයාලා සඳහන් කළ දෙන ගොඩාක් හොඳ camera performance එකක් මේකෙන් ගන්න පුළුවන් කියලා. දැන් අපි කතා කරමු මේ device එකේ display එක ගැන. මේ device එකේ display එක LTPO3 OLED display එකක් තියෙන්නේ. ඒකම 1 billion colors support කරනවා. ඒ වගේම HDR technology එක use කරලා තියෙන 120Hz refresh rate එකක් එක්කම 5500 nits අගයක් මේ display එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ එක්කම 1272ක් සහ 2860ක resolution එකක් මේ device එකේ display එකේ බලා ගන්න පුළුවන් වෙනවත් එක්කම display size එක විදිහට 6.81 inches විදිහට තමයි මේ device එකේ display එකේ size එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ display එකේ protection එකට use කරලා තියෙන Huawei ලාම develop කරන Huawei Kunlun glass කියන protection glass එක තමයි මේ device එකේ protection එක විදිහට යාලා use කරලා තියෙන්නේ. ඉතින් යාලා සඳහන් කරනවා phone එකේ display එකට වෙන්න තියෙන ගොඩාක් damages මෙන්න මේ Huawei Kunlun glass එක නිසා cover කරලා තියෙනවා කියලා. එහෙම නැත්නම් protect කරලා තියෙනවායි කියලා. මේ device එකේ මම ගොඩක්ම කැමති දේ තමයි මේ device එකේ තියෙන display එක. ඒ නිසා display එක නම් ඇත්තටම ගෙවන ගානට හොඳ ලොකු දෙයක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අපි බලමු මේ device එකේ battery එක ගැන. මේ device එකේ battery capacity එක 5500 mAh විදිහට තමයි battery එකේ capacity එක බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම 100 watt wired charging විදිහට අපිට මේ device එක charge කරන්න පුළුවන්. ඒ වගේම මේ device එකෙන් 5 watt reverse wired විදිහට වෙනත් device එකක් charge කරන්න පුළුවන්. ඉතින් මේ device එකේ අපිට බලා ගන්න ලැබෙන්නේ charging system දෙකක් විතරයි. මේ device එකේ අනෙක් දේවල් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද Nova 14 Pro එකේ තියෙන දේවල්ම තමයි ගොඩක් වෙලාවට මේ device එකේ තියෙන්නේ. කැමරා තමයි ගොඩක් විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ device එකේ වැදගත් වෙයි කියලා හිතන තවත් කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මේ device buy කරනකොට අපිට ගන්න පුළුවන් colors සහ මේ device එකේ ලංකාවේ prices කොහොමද කියලා. ඉතින් මේ device එක අපිට color හතරකින් buy කරන්න පුළුවන්. black, white, purple, gold කියන colors හතරෙන් මේ device එක මම දන්න තරමින් brand new ලංකාවෙන් ගන්න තැනක් නැහැ. මේ device එක ලංකාවේ price එකට convert කරලා බැලුවට පස්සේ 1,90,000ත්
2,10,000 අතර ප්‍රයිස් රේන්ජ් එක තමයි මේ ඩිවයිස් එක යන්නේ. ඉතින් ඔයා Huawei fans කෙනෙක් වුණත් එහෙම නැත්නම් වෙනත් බ්‍රෑන්ඩ් වලට කැමති කෙනෙක් වුණත් ඔයා හිතනවද මේ ඩිවයිස් එක 1,90,000 2,10,000ක් වගේ අතර ප්‍රයිස් රේන්ජ් එකකට බයි කරන්න ගොඩක් හොඳ වෙයි කියලා. ඒ ගැන ඔයා පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයා මේකේ කැමතිම ෆීචර්ස් සහ කැමතිම දේ මොකක්ද කියන එකත් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හැබැයි මතක තියාගන්න මේ ඩිවයිස් එකේ කිසිම GMS සපෝට් එකක් ගන්න බෑ. ඒ කියන්නේ Google Mobile Service මේ ඩිවයිස් එකේ අපිට ලීගල් පාවිච්චි කරන්න බෑ. ඉලීගල් අපිට වෙනත් third party app පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Google අනිවාර්ය කෙනෙක්ට මම මේ ඩිවයිස් එක කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ ටිකත් මතක තියාගන්න කියලා මතක් කරන ගමන් ඉතින් අද වීඩියෝ එකෙන් මම සමුගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමුගන්න කලින් මතක් කරනවා වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මතක් කරන ගමන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.